ඇස් දෙක පියාගෙන එහෙට මෙහෙට පෙරළුනේ නින්ද අහලකවත් නැති හින්දා. ටික වෙලාවකට පස්සේ දෝනි අක්කේ නැගිටිනවා. අන්න අපේ කෑම බල්ලන්ට දානවා කිව්වා. මම මේ කාමරේට යනකම් ඉඳලා ආවෙමි. මාත් අහගෙන අක්කා එන මොකෝහලෝ ඔය කිව්වට බල්ලට දාලා නැතුව ඇති. දැන් හොඳටම ෂුවර්ද අයියා කාමරේට ගියා කියලා? ඔව් මං අහගෙන එයාගේ රූම් එකට ගිහින් දඩස් ගාලා දොර වැහුවා. යමුකෝ එහෙනම් බල්ලට දාලාද දන්නේ නැහැ. මෙතනනේ තියලා තිබ්බේ. දැන් නෑනේ. ඇත්තටම බල්ලට දාලා වගේ. ඉන්නවා අක්කා මං බලලා එන්නම් බල්ලගේ පිඟාන. ඇයි දැන් ඇත්තටම බල්ලට දාලා තිබ්බොත් තමුසේ හදන්නේ බල්ලගෙන් අරන් කන්නද? ඊයානේ බල්ලට දාලා නම් ඉතින් බොරුවට හොය ඉන්න ඕන නෑනේ. ඒකයි ඉතින්. අක්කා කිචන් එකේවත් තියලාද දන්නේ නෑනේ. කවුද දන්නේ? ගිහින්ම තමයි බලන්න වෙන්නේ. මේ මුකුත් නෑනේ අර වෙලේ කාලා ගියා නම්. ඉතින් අක්කා තමුසේ මොකද කෑවේ නැත්තේ කියනෝකෝ? මටත් බෑ හිතුණා. ඒකයි. මේ අක්කා අර කබඩ් එකේවත් තියනවද දන්නේ නෑනේ. ඈ යකෝ මේ කෑම දෙකක් කබඩ් එකක දාලා හංගන්න තරම් බුලාලගේ අයියට පිස්සුද? එහෙම කිය මං ඇරියේ බෝනික්කි පෙන්නපු කබඩ් එක. යකෝ කිව්වා වගේම මේන් තියෙනවා. මං කිව්වනේ අක්කා මං දන්නවනේ පොරගේ හැටි. ඔන්න ඕක ගන්නවා ඉක්මනට කන්න. නැත්තම් මෙතන ආය આવොත් බල්ලට දායි. බෝනික්කි කියන කතාවෙත් ඇත්තක් තියෙන හින්දාම මං ටක් ගාලා කෑම දෙක අරන් බෝනික්කිටත් දීලා මාත් කන්න හැදුවේ. ඒත් මට එකපාරටම මතක් වුණේ නපුරා කෑවද දන්නේ නැහැ කියන එක. මේ බෝනික්කියෝ වගේ වගක් නෑ හොඳට දෙසනවා. මේ අයියා කෑවද දන්නේ නෑනේ. අපෝ කන්න ඇති. ඇයි ගියේ අර උඩැකිය මුණ ගැහෙන්නනේ. ඒකලා දෙන්නත් එක්ක හොඳට කාලා බීලා එන්න ඇති. කොහොමත් මෙතන තියෙන්නේ කෑම දෙකනේ. එයාට කෑම ගෙනාවේ නෑ කියන්නේ අර මඟුලත් එක්ක කන්න ඇති හොඳට. එහෙම වෙන්නේ නැති නේද? ඒ කතාවත් ඇත්ත තමයි. අපිත් එක්ක කනවා නම් කෑම එයාටත් ගේනවනේ. කාලා එන්නේ නැති එහෙනම්. මේ අක්කා තම්සේ මොනවද කල්පනා කරන්නේ? කාලා කල්පනා කරන දෙයක්. බෝනික්කී මායි කාලා ඉවර වෙලා ඉස්සරහ අඹ ගහ යට බංකුවේ ඉඳගෙන හොඳ කයියක් දාන් හිටියේ. ඒත් එක්කම ඇහුනේ සුදු අයියා හරිම කලබලෙන් කා එක්ක හරි කතා කරන සද්දේ. අපි දෙන්නත් එතෙන්ට ගියේ මොකද වෙලා තියෙන්නේ දැනගන්න. එතකොට ඔයාලා දෙන්න හොඳින් නේද? ඒ තාත්ති ඉන්න තැන ලොකේෂන් දාන්න මං එන්නම්. අම්මිට දෙන්නකො ටිකක්. අම්මි ඔයාට කොහොමද? තාත්ති කියනවා මට එන්න ඕන නෑ කියලා. ඔව් ඉන්නවා. නෑ තාම දන්නේ නෑ. හරි එහෙනම් පරිස්සමට එන්න. මං කෑම මොන හරි ඕඩර් කරන්නම් ඔයාලටත් එක්කම. සුදු අයියා කින දේ ඇරෙන්න අනිත් පැත්තෙන් කියපු කිසි දෙයක් ඇහුනේ නෑ අපිට. හැබැයි ඒ කතා කරේ නැන්දි මාමී කියලා නම් දන්නවා. අයියා අම්මි තාත්ති නේද කතා කරේ? මොකද කියන්නේ? මොනා හරි වෙලාද යාලට? බෝනික්කි තාත්තිලා ගිය දිහාට හොඳටම වහිනවලු. ඉතින් මේ තාත්තිගේ කායක ලිස්සලා ගිහින් ගහක වැදිලා. මොකක්? ඇක්සිඩන්ට් වෙලාද? ඒයි දෝනි මේ අහනවා කෙල්ල. ඒක ලොකු එකක් නෙමෙයි. දැන් මට අම්මි තාත්ති දෙන්නම කතා කරා. එයාලා දෙන්න හොඳින්. දැන් මං එන ගමන් කිව්වා. බය වෙන්න දෙයක් නෑ තව ටිකකින් එයි. අක්කා ඔයා හිත කලබල කරගන්න එපා. එයාලා හොඳින්ලුනේ. අපි එළියෙන් ඉමු අම්මිලා එනකන්. මගේ අම්මගේ තාත්තිගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඇක්සිඩන්ට් කියන වචනෙට පවා මං හරි බයයි. ඒ වෙලාවට මට වෙන දේ මංවත් දන්නේ නෑ. මට දරා ගන්න හරි අමාරුයි. මට ඉන්නේ දෙන්න විතරයිනේ. මට ඒ දෙන්නත් නැති වුණොත් අනේ මම මොකද කරන්නේ? ඔය විදිහට හිත මං මුළු මිදුල පුරාම ඇවිද්දා. මං කොච්චර වෙලාවක් එහෙම මෙහෙට ගියාද කියලා මන්වත් දන්නේ නෑ. එහෙට මෙහෙට යන්නේක නැවතුනේ මාමිගේ කායක ගේට්ටුවෙන් ඇතුළට දැම්මට පස්සෙයි. වාහනේ නතර කරනකොටම මං ගියා වාහනේ ඉස්සරහට. ඒ කරලා නැන්දිව බදා ගන්නව විතරයි මට මතක.
දෝනි පුතේ අනේ පුතේ නිලු ඔයා කලබල නොවී යමුකෝ ගෙට මං දෝනිව ගන්නම්. චූටි දුව දුවලා ගිහින් වතුර එකක් අරන් එන්න. දෝනි පුතේ ඇයි මේ කෝ ඇස් අරින්න මගේ හොඳ කෙල්ලනේ අපිට කරදරයක් නෑ අපි හොඳින් ඇස් අරින්න කෝ දරුවෝ රණේ මට නම් බයයි කෙල්ලගේ හිතිනේ බය ගිහින් නෑ තව. ඇයි තාත්ති දෝනිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මං කිව්වා නේද අපි ගෙදරට එනකන් නංගිලා දෙන්නට මුකුත් කියන්න එපා කියලා. ඒත් තාත්ති මං දන්නේ නෑනේ මේ වගේ දෙයක් වෙයි කියලා. තමුන් නොදන්නවා වුණාට අපි මේ දන්න හින්දා එහෙම කිව්වේ. දෝනි නැගිටින්න පුතේ කෝ මෙතනින් වාඩි වෙන්නකෝ. නැන්දි මං ගොඩක් බය වුණා. අම්මි තාත්ති වගේ ඔයාලා දෙන්නත් මාව දාලා යයි කියලා හිතුණා. අහන්න පුතේ මගේ පුතාගේ අම්මිටයි තාත්තිටයි උනේ ගොඩක් ලොකු ඇක්සිඩන්ට් එකක්. අපිට උනේ චූටි එකක්. බලන්නකෝ නැන්දිටයි මාමිටයි තුවාලවත් වෙලා නෑනේ. දැන් හොඳ ළමයා වගේ නංගි එක්ක යන්නකෝ රූම් එකට. ගිහින් වොෂ් එකක් දාගෙන එහෙම අපි රැයට කමු. හරිද? බෝනික්කි අක්කව එක්කන් යන්න යාගේ රූම් එකට. අක්කා අපි යමු එන්නකෝ. පුතා ඔයා ටිකක් ඉන්න මට ඔයත් එක්ක කතා කරන්න ඕන. හරි තාත්තා කියන්න. ඔතනින් වාඩි වෙන්නකෝ. කියන්න තාත්ති. පුතා අර වෙලාවේ කෑ ගැහුවට සොරි දරුවෝ. ඒකට කමක් නෑ තාත්තා. ඇත්තටම ඇයි දෝනිට එහෙම වෙන්නේ? අනික දෝනි අපේ කවුද? පුතා ඔයාට මතකද චූටි නැන්දිව? ඔව් මට මතකයි. සීයා තාත්තා දවසක් හොඳටම ගහලා එලවලා දැම්මේ. ඒ චූටි නැන්දිගේ දුව තමයි පුතා දෝනි කියන්නේ. මොකක්? ඔව් එදා සීයා තාත්තා ඒ විදිහට ගහලා පැන්නුවේ චූටි නැන්දි නොගැලපෙන සම්බන්ධයක පැටලිලා තිබුණ හින්දා. ඔයාගේ සීයා තාත්තා අනන්තවත් කිව්වා ඒ සම්බන්ධය නවත්තන්න කියලා. වැඩක් උනේ නෑ. කොහොම හරි පස්සේ දැනගත්තා චූටි නැන්දිට බබෙක් හම්බෙන්න කියලා. එදා තමයි සීයා තාත්තා චූටි පුතා පුංචිව ඒ විදිහට ගහලා පෙලෙවලා දැම්මේ. චූටි පුංචි සම්බන්ධේ පටන් අරන් තිබුණේ මගේ හොඳම යාළුවත් එක්ක. මිනිහා අපි තරම් සල්ලිකාරයෙක් නෙමෙයි. එදා පුංචිව ඌ එක්කන් ගිහින් කසාද බැඳලා තිබුණා. හැබැයි පුතා සීයා තාත්තා ගහපු පාරකට අර බඩේ හිටපු දරුවා නැති වෙලා. ඒකෙන් චූටි පුංචි හිතුවේවත් නැති කරදර ගොඩකට මුහුණ දෙන්න වුණා. චූටි පුංචි ගිය ගෙදර මිනිස්සු හරියට වෙනස්කම් කරා. හරියට කන්නවත් තිබුණේ නෑ. සීයා තාත්තා මේ හැමදේම දැනගෙන ලංකාවේ තිබුණ හැමදේම විකුණලා දාලා ලංකාවෙන් යන්න තීරණය කරා. ලෙක්සි කියන්නේ හරිම හොඳ මිනිහෙක්. මිනිහා හරි අසරණයි. මං ලංකාවෙන් යන සතියකට කලින් මිනිහා හම්බ වෙලා සල්ලි ටිකක් අතට දීලා කිව්වා වෙනම ගෙයක් අරන් යන්න කියලා. අපි ලංකාවෙන් යන්න ඉන්නේ